ආයුබෝවන් අදත් අපි අපේ ආදරණීය හිතවතුන් පිළිගන්නවා ඉතාමත්ම ගෞරවයෙන් අපේ YouTube නාලිකාවට Seth Talks. එහි ප්‍රවීණයන් සමග වැඩසටහනේදී අදත් අපි කතා කරන්න යනවා අපේ චූටි පැටවුන්ට එන ප්‍රශ්න ගැන. ඒ සඳහා මම අද ආරාධනා කරා අපේ ළමා රෝග විශේෂඥවරිය වන ඔබට මේට කලිනුත් ගොඩක් දේවල් සරලව රසවත්ව පැහැදිලිව විස්තර කරලා දුන්නු මගේ බැච්මේට් කෙනෙක් විශේෂඥ වෛද්‍ය ශාමලී ජයකොඩි මහත්මියට අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ශාමලී අපිට විස්තර කරන්න ගොඩක් වෙලාවට මේ දැන් බබාලා ඉපදිලා ඕගොල්ලන් පළවෙනි දවසේදී නෝමල් හම්බුණා නම් සීස කරා නම් දෙවෙනි හෝ තුන්වෙනි දවසේදී ඕගොල්ලන් පුංචි එක්කෙනාව පරීක්ෂා කරලා ගෙදර යවනවානේ. ඊට පස්සේ ගෙදර ගිය ගමන්ම සමහර වෙලාවට අම්මලා සැලකිලිමත් විය යුතු ගැටලු කීපයක් තියෙනවා. ඒ ගැටලු වලින් ප්‍රධානම එකක් හැටියට මං හිතන්නේ බබා කහ පාට වුණා කියන එක. අන්න ඒක ගැන අපිට පොඩ්ඩක් කියලා දෙන්න බලන්න. මේ බබාලාව ආපහු අරන් උස්සගෙන දුවගෙන එනව නේද අපි ළඟට රෝහලට බබා කහ පාට වුණා කියලා. මොකද්ද මේ බබා කහ පාට වෙනවයි කියන්නේ ශාමලී? බබෙක් සාමාන්‍ය බබෙක් ගත්තොත් ඒගොල්ලන් තුන්වෙනි දවසේ ඉඳලා පස්වෙනි දවස වෙනකන් පොඩි කහ පාටක් එන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් අපි දකින්නේ මූණේ පපුවේ උඩ කොටසේ වගේ මද වශයෙන් එන කහ පාටක්. ඒක සාමාන්‍යයෙන් දවස් 7ක් 10ක් අතර කාලයක් යනකොට ඒක අඩු වෙලා යනවා. එතකොට ඒක ඕනම ළමයෙක්ගේ ඕනම බබෙක්ගේ එන අවස්ථාවක්. ඒක සාමාන්‍යයි. ඒකට ෆිසියොලොජිකල් ජොන්ඩිස් කියලා තමයි කියන්නේ. ඔව්. ශාමලී අපිට ඒක විස්තර කරන්න ඒක ඇයි එහෙම වෙන්නේ කියලා අපේ මේ අම්මලා තාත්තලාට ඒක තේරුම් ගැනීම සඳහා බබා ඇතුලේ දෙකෙන ගර්භාෂයේ ඉඳලා පිටට එනකොට ඒගොල්ලන්ගේ රතු රුධිරාණු වල තියෙන හිමෝග්ලොබින් කියන සංඝටකය වෙනස් වෙනවා. ඒක ඇත්තටම මේ අපි කියනවා නේද බබා ඇතුලේ ඉන්නකොට එයාට කියන ෆීටල් හීමොග්ලොබින් කියලා. ඔව්. එළියට ආවම ඇඩල්ට් හීමොග්ලොබින් මාරු වෙනකොට එතෙන්දී හීමොග්ලොබින් ඒ කියන්නේ රතු සෛල කැඩෙනවා. කැඩිලා බිලිරුබින් කියන සංඝටකය හැදෙනවා. ඒ සංඝටකයෙන් හින්දා තමයි කහ පාට වෙන්නේ. ඒ බිලිරුබින් කියන සංඝටකය නිසා තමයි කහ පාට වෙන්නේ. හොඳයි. එතකොට ඒ අර ඒ ටික ස්වභාව ධර්මයෙන්ම ශාමලී එහෙම නැති වෙලා යන්නද හැදිලා තියෙන්නේ. ඒ සංඝටකයේ ලේවල වැඩි වුණාට පස්සේ ඒකේ ස්වභාව ධර්මයෙන්ම දීලා තියෙන තමයි බබාගේ අක්මාවෙන් ශරීරයෙන් බැහැර කරනවා. ඒ කියන්නේ මුත්‍රා සමග මල පහ සමග ඒ කහ පාට වෙච්ච සංඝටකය ඇතරම ඉවත් වෙනවා ශරීරයෙන්. ඉතින් ඒක හින්දා තමයි දවස් 10 විතර වෙනකොට ඒක අඩු වෙලා යන්නේ. ඒ වගේ සාමාන්‍යයෙන් කහ පාට වීම ගැන දෙමව්පියන් බය විය යුතු නැහැ. එතෙන්දී ඒක වෙන් කර ගැනීම තමයි පොඩක් ප්‍රශ්නය තියෙන්නේ. මොකද සාමාන්‍ය කහ වීමට අමතරව වෙනත් හේතුන් හින්දා බබෙක් කහ පාට වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔය ෆිසියොලොජිකල් ජොන්ඩිස් කියලා දැන් ශාමලී අපිට පැහැදිලි කරපු අර ෆීටල් හීමොග්ලොබින් ටික නැති වෙලා යනවා ඇඩල්ට් හීමොග්ලොබින් නැති වෙනවා. ඒතර මේ ෆීටල් හීමොග්ලොබින් නැති වෙනකොට කැඩුනම හැදෙන සංඝටකය තමයි කිව්වේ බිලිරුබින් කියලානේ. ඒ නිසානේ ඔය යන්තම් කහ පාට වෙනවා කියලා කිව්වේ. ඔව්. දැන් අපේ මේ හිතවතුන්ට අමලාට තේරුම් ගැනීමට කියලා දෙන්න බලන්න මොන වගේ අවස්ථාවලදී ඒක ෆිසියොලොජිකල් නෙවෙයි. ඒ කියන්නේ සාමාන්‍ය නෑ අස්වාභාවික. එහෙම නැත්නම් පැතොලොජිකල් වෙන්නේ කොහොමද? ඒ වගේ තත්ත්වයක් හුඟක් වෙලාවට ඇති වෙන්නේ එකක් මවගේ සහ බබාගේ ලේ වර්ග නොගැලපීම නිසා. විශේෂයෙන්ම හිතුවොත් RH නෙගටිව් මද. ඒ කියන්නේ අම්මා ඒක සාමාන්‍යයෙන් අම්මලා දන්නවා අම්මලාගේ බ්ලඩ් ගෲප් එක. ඒතර RH නෙගටිව් බබෙක්ගේ අම්මා කෙනෙක්ගේ දෙවනි බබා වෙනකොට ඒ කියන්නේ පළවෙනි බබාට නැති ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දෙවනි බබා වෙනකොට ඒගොල්ලන්ගේ මේ නොගැලපීමක් එනවා බ්ලඩ් ගෲප්ස් වල සමහර විට. ඒ කියන්නේ අම්මා RH නෙගටිව් බබා RH පොසිටිව් ගෲප් එක වුණොත් ඒගොල්ලන් නොගැලපීමක්. එතකොට එතෙන්දී ඒගොල්ලන්ගේ ලේ සෛල ඉක්මනට කැඩිලා බිලිරුබින් ප්‍රමාණය වැඩි වෙනවා ඉක්මනටම. ඒ වගේම තවත් බ්ලඩ් ගෲප්ස් දැන් සාමාන්‍ය බ්ලඩ් ගෲප්ස් A B O කියලා අම්මලා දන්නවා ඒක O පොසිටිව් කියන අම්මා කෙනෙක්ගේ බබෙක් A පොසිටිව් හෝ B පොසිටිව් වගේ වුණොත් එතෙන්දිත් බ්ලඩ් ගෲප් නොගැලපීම හින්දා ඒගොල්ලන්ගේ ඒ කියන්නේ අර ඉස්සෙල්ලා කියපු විදිහටම බිලිරුබින් ප්‍රමාණය විශේෂයෙන්ම පළවෙනි දවසේ දෙවෙනි දවසේ උනත්
ඉතා ඉක්මනින් වැඩි වෙන්න පුළුවන්. පුළුවන්. ඔව්. ඒ කියන්නේ දැන් ගෙදර ගෙනියලා පළවෙනි දවසේ හෝ දෙවෙනි දවසේදී. මොකද මම විශ්වාස කරනවා දැන් ඉස්පිරිතාලේදී පළවෙනි දවසේදී නම් ඕක ඔයගොල්ලෝ අල්ල ගන්නවා නේද? වෛද්‍යවරුන් විශේෂයෙන්ම ළමා රෝග අංශයේ කට්ටිය චූටි එක්කෙනාව පරීක්ෂා කරනකොට ඒක අල්ල ගන්නවා. එතකොට ඒක ගෙදර යවන්නේ නැහැ. එතකොට ප්‍රතිකාර සඳහා තියා ගන්නවා නේද? වැඩිදුර පරීක්ෂණය සඳහා. ඔව්. එතකොට විශාමලී අපිට තව විස්තර කරන්න මේ වෙන මොන වගේ අවස්ථාවලදීද දැන් අපිට කිව්වා ලේ වර්ග නොගැලපීම නිසා කහපාට වැඩි වෙන්න පුළුවන් පැතොලොජිකල් ක්‍රමය අසාමාන්‍ය එක. ඒ වගේ තව අවස්ථා. ඒ වගේම දැන් ගෙදර ගියාට පස්සේ විශේෂයෙන්ම නෝමල් සාමාන්‍ය විදිහට හම්බෙච්ච බබෙක්ගේ ගෙදර ගියාට පස්සේ කිරි දීමේ ප්‍රශ්න හින්දා සමහර වෙලාවට කිරි අඩු වුණොත් කිරි දෙන ප්‍රමාණය අඩු වුණොත් ඒගොල්ලන්ගේ බිලිරුබින් සංඝටකය ටිකක් වැඩි වෙනවා. සමහරලාට අපිට විශේෂ ප්‍රතිකාරත් කරන්න වෙන අවස්ථා තියෙනවා එතෙන්දී. ඒ වගේම බබෙක්ට විස බීජයක් ගියොත් අපි කියනවා දැන් උණ ඇවිල්ලා බබා සාමාන්‍ය විස බීජයක් ගියපු බබෙක්ගේ උනත් කහපාට වෙන්න පුළුවන්. එතෙන්දිත් අපි කලින් ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕන. ඒක සාමාන්‍ය තත්ත්වයට වඩා වෙනස් නිසා. හොඳයි. එතකොට ඒ කියන්නේ දැන් අපිට විස්තර කරා රුධිර වර්ගයේ නොගැලපීම පමණක් නෙවෙයි කිරිදීම මදි වුණාමත් ඒ ගැටලුව එන්න පුළුවන් කිව්වා. ඊළඟට අපිට විස්තර කරා මේ ඉන්ෆෙක්ෂන් කියන එකනේ ආසාදන. ඔව් ආසාදන බබාට මොනවා හරි උණ ගැනිලා ආසාදනයක් ආවොත් ඒත් බිලිරුබින් වැඩි වෙන්න පුළුවන් නේ. එතකොට මේ වගේ අවස්ථාවලදී එතකොට මම හිතන්නේ ගෙදර තියාගෙන බලන්නට අමාරුයි නේ. හොඳ නෑ. හොඳ නෑ ඇත්තටම. මොකද කරන්න ඕනේ අම්මලා? ඒකට විශේෂයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕනේ. ඒ කියන්නේ කහපාට කියන එක දැන් අර මුල්ම කියපු සාමාන්‍ය කහපාටට වඩා වැඩි කහපාටක් ඒ වගේම මුලින්ම කහපාට එනවා නම් ඊට අමතරව අනිත් රෝග ලක්ෂණ සමග තියෙනවා. ඒ කියන්නේ බබාට උණ තියෙනවා නම් බබා කිරිබොන්නේ නැත්නම් බබාගේ ක්‍රියාකාරීත්වය අඩුයි නම් සහ බබා කහපාට නම් එතකොට අපි සාමාන්‍ය අර ෆිසියොලොජිකල් ජොන්ඩිස් කියලා හිතලා ගෙදර තියාගන්න බෑ. වෛද්‍ය ප්‍රතිකාර සඳහා බබාව යොමු කරන්න ඕනේ. ඔව් මේ කහපාට ගැන කියනකොට ඕගොල්ලන් මේ අම්මලට කියනවා නේද පොඩි එකනාගේ අල්ල එතකොට යටිපතුල් එහෙමත් බලන්න කියලා. ඒ මොකද්ද? ඒක අර මං කිව්වා වගේම මද වශයෙන් තියෙන බිලිරුබින් ප්‍රමාණයකින් අපේ බබෙක්ගේ අපි දකින්නේ ශරීරයේ උඩ කොටසේ කහපාට. ඒ කියන්නේ මූණ, පපුව සහ ඇස්වල සුදු ඉංගිරියාව ඊට අමතරව බිලිරුබින් ප්‍රමාණය හුඟක් වැඩි නම් ඒක ශරීරයේ පහළ කොටස දක්වා පැතිරෙනවා. ඒත් එක්කම අල්ල යටිපතුල් වගේත් කහපාට වෙන්න පුළුවන්. ඕනම වෙලාවක බබෙක්ගේ කියන්නේ පළවෙනි දවසේ හෝ ගෙදර ගිහිල්ලා දවස් කීපයකට පස්සේ වුණත් යටිපතුල් සහ අල්ල කහපාට වෙනවා නම් අපි කියනවා බිලිරුබින් ප්‍රමාණය චෙක් කරගන්න ඕනේ. ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕනේ. ඒක ඒ කියන්නේ අමලට මේ ඔළුවට ගන්න ඕන දෙයක් තමයි ඒක නේද? පණිවිඩයක් ඒක ඉක්මනට එන්න ඕනේ. අපි හිතමු දැන් මේක ශාමලි මේ අම්මලාට හොයාගන්න බැරි වෙලා මේ ජෝන්ඩිස් කියන එක ඔය කහපාට එක එන්න බබාගේ වැඩි වුණොත් මොනවද වෙන්න පුළුවන් සංකූලතා? ඒක විශේෂයෙන්ම දැන් බිලිරුබින් ප්‍රමාණය ලේවල වැඩි වුණාම ඒක මොළයට බලපෑම් ඇති කරනවා. එතකොට බබාගේ ආසදිත තත්ත්වය එන්කෙෆලොපති කියන තත්ත්වය එන්න පුළුවන්. එතෙන්දී ඒ කියන්නේ පසුවට බලපෑම්. ඒ කියන්නේ බබා ලොකු වුණාට පස්සෙත් එයාට එන්න පුළුවන්. ඒවා සමහරලාට ඔයගොල්ලන් අහලා ඇති ඒ කියන්නේ ඇවිදින එක කතා කරන එක පමා වෙන ළමයි. ඒ කියන්නේ සෙරිබ්‍රල් පෝල්සි කියලා තත්ත්වයක් තියෙනවා. ඒ පැත්තට උනත් යන්න පුළුවන් බිලිරුබින් ප්‍රමාණය හුඟක් වැඩි නම්. ඊට අමතරව ඒගොල්ලන්ගේ කලාතුරකින් වලිප්පු එන්න පුළුවන්. ඒ කියන්නේ ශ්‍රවණ ආබාධ එන්න පුළුවන්. ඊට අමතරව ලර්නින් ඩිෆිකල්ටිස් ඒ කියන්නේ ඔටිසම් ඒ වගේ තත්ත්ව උනත් බිලිරුබින් සංඝටකයේ මොළයේ තැන්පත් වීම නිසා පසුවට එන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔව් ඒ කියන්නේ ඒක ඊටාම වැදගත් පණිවිඩයක් ඒක. ඒ තමයි අපි මේ බිලිරුබින් ප්‍රමාණය කහපාට වෙන එක ඕනවට වඩා වැඩි වුණොත් ඒක මොළයට බලපාන්න පුළුවන් පැටියාගේ නේද? පොන්චි එක්කෙනාගේ බබාගේ මොළයට බලපාන්න පුළුවන්. ඒක තමයි ශාමලි දැන් ඒක විස්තර කරේ. එහෙනම් අපි පොඩි මේ සාරාංශයක් හැටියට ගනිමු. මොන වගේ අවස්ථාවලදීද මේ කහපාට වෙච්ච බබෙක්ව රෝහල වෙත ගේන්න ඕනේ? එහෙම නැත්නම් වෛද්‍ය උපදෙස් පැතීම සඳහා වෛද්‍යවරයෙක් ළඟට ගේන්න ඕනේ මොන වගේ අවස්ථාවලද කියන එක ශාමලි අපිට සාරාංශ කරලා කියලා දෙන්නකෝ. විශේෂයෙන්ම අම්මගේ හිස්ටරි එක ගත්තොත් ඒ කියන්නේ අම්මගේ බ්ලඩ් ගෲප්ස් දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ බ්ලඩ් ගෲප්ස් වල ගැළපීම් නැති වෙන කාණ්ඩය තමයි O පොසිටිව් බ්ලඩ් ගෲප් එක අම්මගේ. ඊට අමතරව RH නෙගටිව් අම්මා කෙනෙක්. ඊට අමතරව බබාගේ තත්ත්ව ගැන හිතලා බැලුවොත් බබාගේ මොන හරි විශේෂිත ලක්ෂණ තියෙනවා නම් ඒ කියන්නේ විස බීජයක් ගියපු ලක්ෂණ උණ ක්‍රියාකාරීත්වය අඩුකම කිරිබීම අඩුකම වගේ ඒ වගේ රෝග ලක්ෂණත් එක්ක කහපාට වෙනවා නම්
ඒ වගේම කහපාට වෙන දිනේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ පළවෙනි දිනේ දෙවෙනි දිනේ කහපාට වෙන බබෙක් ඉක්මනට පෙන්න ගන්න ඕනේ. ඒක සාමාන්‍ය ෆිසියොලොජිකල් ජොන්ඩිස් කියලා අපි ගන්නෙ නැහැ. ඒ වගේම දින 14න් පස්සේ පසුවට එන කහපාට උනත් අපි කලින් ඒ කාලේ වෙනකොට පරීක්ෂණ කරන්න ඕනේ. ඒ වගේම නොමේරු දරුවන්, බර අඩු දරුවන් සහ අම්මාගේ දියවැඩියා තත්ත්වයේ තියෙනකොටත් ළමයි බිලිරුබින් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් ඉක්මනට. ඒ වගේ රිස්ක් ගෲප්ස් ඒ කියන්නේ අවදානම් කාණ්ඩ අඳුරගෙන ඒ කියන්නේ ඒ ලක්ෂණ තියෙන අම්මලා ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ බබා කහ වුණොත් ඉක්මනට මේක පෙන්වන්න ඕනේ කියන එක. බොහොම හොඳයි. ඒ වගේ එතකොට අධික අවදානම් සහිත අවස්ථාවන් තියෙන කරුණු තමයි දැන් ඔය පැහැදිලි කරේ. අවසාන වශයෙන් ශාමලි මම දැනගන්න කැමතියි දැන් මෙහෙම කහපාට වෙලා අපේ මේ පණිවිඩය දැනගෙන අම්මලා මේ බබාව ගේනවා දැන් ඉස්පිරිතාලට. මොන වගේ ප්‍රතිකාරද දැන් කරන්නේ මේ එයාගේ මොළය සහ එයාගේ මුළු සෞඛ්‍ය තත්ත්වයම පැටියාගේ ආරක්ෂා කර ගැනීම සඳහා මොන වගේ වෛද්‍ය ප්‍රතිකාරද තියෙන්නේ? විශේෂයෙන්ම මුලින්ම අපි බලනවා ඒගොල්ලන්ගේ අර කිරිදීමේ ප්‍රශ්න තියෙනවා නම් ඒ කියන්නේ මූලික වශයෙන් තියෙන දේවල් ටික හදන්න. ඒ කියන්නේ කිරි මදිකම තියෙනවා නම් ඒක නිවැරදි කරන්න. ඊළඟට එහෙම නැත්නම් සමහරලාට සේලයින් දෙන අවස්ථා ඒක බොහොම කලාතුරකින් වෙන්නේ. ඒ වගේ මූලික දේවල්. ඊට අමතරව තියෙනවා ෆොටෝതെරපි කියලා ලයිට් එකක් යට අල්ලනවා කියලා තමයි අම්මලා දන්නේ ඒක. ඒක ගෙදරදී අල්ලන්න බැරි දේ ලයිට් එක? ඒකේ තියෙන තරංග ආයාමය කියන්නේ වේව් ලෙන්ත් එක ඒ ලයිට් එකේ වෙනස්. ඒකේ හේතුව ඒක ඒ විශේෂිත කිරණ වලින් කරන්නේ බිලිරුබින් කියන සංඝටකය වෙනත් සංඝටකයක් බවට පත් කළා ශරීරයේ ඒ කියන්නේ මුත්‍රා සමග පිට වෙන විදිහට වෙනස් කරනවා. ඒකට විශේෂිත ලයිට් එකක් තමයි ෆොටෝതെරපි යුනිට්ස් වල තියෙන්නේ. ඒක සාමාන්‍ය ලයිට් එකෙන් ඒක වෙන්නේ නැහැ. ඒකේ වේව් ලෙන්ත් එක වෙනස් නිසා. කොහොමත්ම ඒක අර ඒ කියන්නේ වෛද්‍යවරුන්ගේ සහ මේ හෙදියන්ගේ අධීක්ෂණය යටතේ කරන්න අවශ්‍ය එකක් නේ. හොඳයි. එතකොට ඒකට කියන ෆොටෝതെරපි කියලා. ඒත් සමහර වෙලාවට බැරි වුණොත් ඊටත් වඩා වැඩියෙන් තිබ්බොත් ඔයගොල්ලෝ මනින්නේ ඒකට නේද? බබාගේ ওই බිලිරුබින් ප්‍රමාණය ලෙවල් මනිනව නේද? මනිනවා. ඔව්. ඒ අම්මලා දැකලා තියෙනවා ඇති වාට්ටු වලදී කියන්නේ මේ පෝස්ට් නේටල් වෝඩි පසු ප්‍රසව සහායන වාට්ටු වලදී ඒක කහපාට වෙච්ච බබෙක්ගේ ඕනම බබෙක්ගේ ටෙස්ට් එක කරලා බලනවා. ඊළඟට විශේෂිත ඇත්තටම වගුවක් තියෙනවා. ඒ වගු වලට අනුගත බලනවා අපි මේක ෆොටෝതെරපි වලට වඩා වැඩි ලෙවල් එකක් තියෙනවද කියලා බලලා ඒ අනුව තමයි තීරණය කරන්නේ ෆොටෝതെරපි දෙනවද කියලා. ඊට අමතරව තියෙනවා ලේ නොගැලපෙන ළමයින්ගේ විශේෂයෙන්ම ඔය RH නෙගටිව් කියන ගෲප් එක. ඒ වගේම ABO බ්ලඩ් ගෲප්ස් වල වෙනස්කම් තියෙන අම්මලාගෙත් ඒක වෙනවා. ලේ මාරු කිරීමේ තත්ත්වයක්. ඒකට කියනවා එක්ස්චේන්ජ් ට්‍රාන්ස්ෆියුෂන් කියලා. ඒකෙදි කරන්නේ බිලිරුබින් ප්‍රමාණය වැඩි බබාගේ බ්ලඩ් අයින් කරලා ඒ වෙනුවට බ්ලඩ් ලේ වර්ගයක් ඒ වෙනුවට ඒ කියන්නේ බබාගේ අර ලේ ටික කැඩිලා බිලිරුබින් ප්‍රමාණය වැඩියෙන් තියෙන නිසා ඒ කියන්නේ අර මොලේට හානි වෙන්න පුළුවන් කිව්වේ ඒ ලේ ටික අයින් කරනවා නේද? අයින් කරලා ඊට වඩා බිලිරුබින් ප්‍රමාණය නෝමල්ව තියෙන වෙන හොඳ ලේ ගැලපෙන ලේ වර්ගයකින් දෙනවා. ඒක හුවමාරු කරන නිසා ඒකට කියනවා එක්ස්චේන්ජ් කරනවා කියලානේ. ඒකට එක්ස්චේන්ජ් ට්‍රාන්ස්ෆියුෂන් කියලා කරන්නේ. ඔව්. ඒක නම් කොහොමත්ම ගෙදරදී කරන්න බෑනේ නේ. ඔව්. ඒක කොහොමද බෑ. ඊට අමතරව ඉම්යුනෝග්ලොබුලින් කියලා විශේෂ ඉන්ජෙක්ෂන්ස් වර්ග තියෙනවා බිලිරුබින් ප්‍රමාණය ඉක්මනට අඩු කරන්න. ඒ හැම එකෙම කරන්නේ වැඩිපුර ඉක්මනට වැඩි වෙන බිලිරුබින් ප්‍රමාණය පුළුවන් ඉක්මනට අඩු කරලා බබාගේ මොළයට බලපෑම අඩු කරන එක. ඒකට තමයි ඒකේ ප්‍රතිකාර ක්‍රම භාවිතා කරන්නේ. ඔව්. බොහොම ස්තුතියි මේ ශාමලී. එතකොට අපි තේරුම් ගත්තා අපේ ආදරණීය හිතවතුන් තේරුම් ගන්න ඇති බබේ කහපාට වුණා කියන්නේ සාමාන්‍ය විදිහට කහපාට වෙන්න පුළුවන්. ඒ වගේම අසාමාන්‍ය හේතු නිසා කහපාට වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔයගොල්ලන් ගන්න ඕන පණිවිඩය තමයි වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගිහිල්ලා ડોක්ටර් කෙනෙකුට පෙන්න ගන්න එක හොඳයි. මොකද අපි ඔක්කොම ඉලක්ක කරන්නේ මේ වැඩි වෙච්ච කහපාට වලින් ඒ සංඝටකයෙන් බිලිරුබින් කියන එකෙන් මොළයට හානියක් නොවන විදියට ඉක්මනින්ම ප්‍රතිකාර කරලා ආරක්ෂා කරගන්න ඕනේ කියන එකයි. හොඳයි. අද වැඩසටහනට ආවට බොහොම ස්තුතියි ශාමලී. අපි නැවතත් මේ වගේම අම්මලාට තියෙන ලොකු ප්‍රශ්නයක් ගැන අපි කතා කරනවා. ඊළඟ එකෙන් අපි ඊළඟ වැඩසටහනේදී ආයේ මුණ ගැහෙනකන් සියලුම දෙනාට ආයුබෝවන්. ආයුබෝවන්.